සාමාන්‍ය සමයේ පස්වන ඉරිදින පළමු ජනවන්දනා වසරේ ධර්ම දේශනාව 2026 පෙබරවාරි මාස 8 වන දින. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු සභාව අන්ධකාරයේ ආලෝකය වේ. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි සාමාන්‍ය සමයේ පස්වන ඉරිදින සමරමු. සුදු සභා මාතාව ජාත්‍යන්තර යාඥා දිනය ලෙස අද දින නම් කර ඇති අතර මිනිස් ජාවාරම් පිළිබඳව අවබෝධයෙන් සිටීමටත් මිනිස් ජාවාරම් වලට විරුද්ධ වන්නටත් අද ජනවන්දනාව තුළින් අප සැමට ආරාධනා කරයි. අපගේ ආහාරය කුසගින්නෙන් පෙළෙන අය සමග බෙදා ගන්නටත් නිවාස නොමැති දුප්පතුන් හට නවාතැන් දීමටත් නිර්වතින් සිටින අය සමග අපගේ ඇඳුම් පැළඳුම් බෙදා ගන්නටත් අද පළමු දේව ප්‍රකාශනයෙන් යෙසායා දිවසිවරයා අප සමගින් ඉල්ලා සිටින ආකාරය අපට අසන්නට ලැබේ. නුඹලා සාගිනි ඇත්තාට අනුකම්පා කර අසරණයන් තෘප්තියට පමුණුවන්නේ නම් නුඹේ අඳුර එළිය වන්නේය. නුඹලාගේ ජීවිතයේ ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේය. සුදනා හට අඳුරෙහි එළියක් උදාවන බව අද පිළිතුරු ගීයට ගෙන ඇති ගීතාවලියේ 145 වන ගීතය පවසයි. යහපත් මිනිසාගේ ආශිර්වාදාත්මක ජීවිතය ගැන මෙනෙහි කර බලන්නට මෙම ගීතය අපට ආරාධනා කරයි. මන්ද දැහැමියා නපුරු ආරංචිවලට බිය නොවන්නේය. ඔහුගේ ඇදහිල්ල ස්ථීරය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේය. අද දෙවන දේව ප්‍රකාශනය සඳහාගෙන ඇති කොරින්තිවරුන් හට ලියූ හසුනෙන් පවුලතුමන් අපට පවසන්නේ ඔහුගේ දේශනා කිරීම මිනිස් ප්‍රඥාව මත නොව ආත්මයන්ගේ බලය සහ මඟ පෙන්වීම මත සිදුවන්නක් බවයි. ඒ අනුව අපි මිනිසුන් මත නොව සෑම විටම සංවිධානන් වහන්සේගේ බලය මත රඳා පවතිනු ඇති බවට බලාපොරොත්තුවෙන් ජීවත් වන්නට පවුලතුමන් අප සැමගෙන් ඉල්ලා සිටී. ජේසුස් වහන්සේ ලුණු සහ ආලෝකය යන උපමා භාවිතා කරමින් ගෝලයන් හට පවසන්නේ ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් සහ හැසිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත තුළ වැඩවසනා දෙවියන් වහන්සේ පිළිබඳව දැන ගැනීමට ඔවුන් අවට ජීවත් වන අන් අයට ඉඩ ලැබෙන බවයි. ඔවුන්ගේ ක්‍රියාවන් සහ හැසිරීම් තුළින් ඔවුන් විශ්වාස කරන දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමට හැකිවන බවයි. එම නිසා අපි සංවිධානන් වහන්සේගේ දරුවන් ලෙස සෑම විටම ලෝකයට ආලෝකයක් විය යුතු බව අද මතේ සුභාරංචියෙන් අපට මතක් කර දෙයි. මෙනෙහි කිරීම. පෙරු රටේ චික්ලයෝ නගරයේ පෙබරවාරි මාස 11 වන දින
උත්කර්ෂවත් ලෙස ලෝක රෝගීන්ගේ දිනය සමරයි. මෙම අවස්ථාවට යහපත් සමරිතානුවරයාගේ චරිතය පිළිබඳව නැවත වරක් මෙනෙහි කර බලන මෙන් ශුද්ධෝත්තම පාප වහන්සේ ලෝකවාසී සියලු කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. මක් නිසාදයක් යහපත් සමරිතානුවරයාගේ චරිතය ත්‍යාගශීලීභාවයේ සහ අනුකම්පාවේ සමාජ මානය නැවත සොයා ගැනීමට අප සැමට පිටුවහලක් වෙයි. මෙම මෙනෙහි කිරීම මගින් තවදුරටත් අපගේ අවධානය අගහිගකම් ඇති අය සහ දුක් විඳින සියලු දෙනා, විශේෂයෙන් රෝගාතුරව සිටින සියලු දෙනා වෙත යොමු කරමු. මෙලෙසින් ශුද්ධෝත්තම පියාණන් කරුණ කාරණා 3ක් අපගේ අවධානයට යොමු කරවයි. පළමුව මුණ ගැසීමේ සතුට. හමුවීම සහ සමීප බව සෑම විටම ප්‍රීතිය ගෙන දෙයි. ප්‍රේමය නිෂ්ක්‍රීය දෙයක් නොවේ. එය සෑම විටම එකිනෙකා සොයා යයි. අසල්වැසියෙකු වීම තීරණය වන්නේ භෞතික හෝ සමාජීය සමීපතාවෙන් නොව ප්‍රේම කිරීමටගත් තීරණයනි. මේ හේතුවෙන් සැබෑ කිතුණුවා සෑම විටම ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් සමාජයේ දුක් විඳින තුවාල ලැබ සිටින අසල්වැසියනට සැබෑ සමරිතානුවරයෙකු වෙයි. දෙවනුව රෝගීන් රැක බලා ගැනීමේ හවුල් මෙහෙවර. එකෙකු තුළ එක්වීම යන්නෙහි අදහස් කරන්නේ අපගේ වෘත්තිය අනුව සියලු මිනිසුන්ගේ දුක් වේදනාවලට සමිඳුන් වහන්සේගේ අනුකම්පාව ගෙන එන තනි ශරීරයක සමාජිකයන් බව අපි සැබවින්ම හඳුනා ගැනීමයි. දෙවනුව දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය සෑම විටම අපව මෙහෙයවන්නේ අපගේ අසල්වැසියාව හමුවීමටයි. ඔබේ මුළු හදවතින්ම, ඔබේ මුළු ආත්මයෙන්, ඔබේ මුළු ශක්තියෙන් සහ ඔබේ මුළු මනසින් ඔබේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. ඔබ ඔබට ප්‍රේම කරන තරමට ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන ද්විත්ව ආඥාවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයට ප්‍රමුඛත්වය දෙන අතරතුර එම ප්‍රේමය අපගේ අසල්වැසියා සමග සම්බන්ධ වීමට අපව යොමු කරවයි. අපි යාඥා කරමු. මිනිසුන් දෙවියන් වහන්සේ වෙත යොමු කරවන යහපත් ක්‍රියාවන් කිරීමට අපට හැකිවන ලෙස අපි දෙවි මහෝත්තමයන් වහන්සේට යාඥා කරමු. ප්‍රේමනීය පියාණනි, අපි ඔබ වහන්සේට වැදගත් වෙමු. ඔබ වහන්සේගේ නාමය සහ ඔබ වහන්සේගේ ප්‍රේමය ප්‍රසිද්ධ කිරීමේ මෙහෙවර අපට බාර දෙන බැවින් අපගේ දුර්වලකම් වලින් මිදීමට අපව ශක්තිමත් කළ මැනව. සුභාරංචියේ පණිවිඩය රස විඳීමට අපට ඉඩ දුන මැනව. එවිට ඔබ වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ අඩිපාරේ ගමන් කරමින් ඔබ වහන්සේගේ ආලෝකය සහ ඔබ වහන්සේගේ වචනයේ රසය ලෝකයට ගෙන යාමටත්
එම කාර්ය මහත් ප්‍රීතියෙන් ඉටු කිරීමටත් අපව ශක්තිමත් කර දිරිමත් කළ මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව වැඩ සිටින්නා වූද රාජ්‍යකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.